ආදායම් මාර්ගයකින් අපිට ඒක කරන්න බෑ. ඒ නිසා මම නම් කියන්නේ ඒ ලෙවල් වලින් පස්සේ ඔයාලා එක ජොබ් එකකට කොට වෙලා ඉන්න එපා. හැබැයි ඒ ජොබ් එක කරන්න නැතුව ඉන්නත් එපා. ආදායම් මාර්ග 3ක් 4ක්වත් ඇති වෙන විදිහට ඔයා කටයුතු කරන්න උත්සාහ කරන්න. number 2 ඉතින් number 2 විදිහට මම රෙකමෙන්ඩ් කරන්නේ ඔයාටම කියලා ආවේනික දැන් A level කාලේ ඔයාලට හොඳට සින්දු කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කට්ටි පිරිසක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ අවධානය දිනා ගන්න තමන්ට කතා කරන්න පුළුවන්. තවත් ස්කිල් එකක් තමයි තමන්ට ලස්සන කතාන්දර ලියන්න පුළුවන්. තමන්ට ආවේනික විච් ස්කිල් එකක් නිර්මාණය කරගන්න. ඒ ස්කිල් එක නිර්මාණය කරලා තමන් දෙක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඊට පස්සේ තමන්ට තමන්ගේ ජීවිතේ ඉස්සරහට තව හොඳ ආදායම් මාර්ගයක් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒකත් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න හොඳම ටර්නින් පොයින්ට් එකක්. සෑම විටම මම ඊළඟ පොයින්ට් එක තමයි හැම වෙලාවෙම අපි හිතන්න ඕනේ අපි අද ඉන්න තැන ගැන. හැබැයි මම කියන්නේ නැහැ අද දුකින් ඉන්න, අද ඉන්න ගැන දුක් වෙන්න, කිසිම සතුටක් වෙන්න එපා. so bad මෙතන හරියන්නේ නැහැ. මේ මම ඉන්න තැන මම මෙතන හිටියට වැඩක් නැහැ. මම මෙතන ඉන්නේ මොකටද ඒ කියන්නේ මම ඉන්න තැනට බැන එහෙම ඉන්න එපා. එහෙම ඉන්න හොඳ නැහැ. එහෙම ඉන්න නැතුව ඔයා කෙලිම කියන්න ඔයා තව අවුරුදු 5ක් ඉස්සරහට මම මේ ගෙවන වෘත්තිය අපි කරොත් මම තව අවුරුදු 5ක් වෙද්දි මම මොකද කරන්නේ? මට මගේ අම්මට තාත්තට මම කොහොමද සලකන්නේ? අන්න එහෙම හිතලා තමන් අවුරුදු 5ක් ඉස්සරහට හිතලා බලන්න. මොකද අවුරුදු 5ක් කියලා කියන්නේ ඒක අපේ ජීවිතේ වෙනස්ම කරන ටර්නින් පොයින්ට් එකක්. එතනදී මම කොහොමද ඉන්නේ? මම ඒ වෙනුවෙන් මොකද කරන්න ඕනේ? අද සමහර විට එක වේලක් කන්න නැති වෙන්න පුළුවන්. දෙවේලක් කන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක anyway no problem. අපි මැරෙන්නේ නැහැ ළමයි. ඒ නිසා ඒ ගැන හිතන්න නැතුව තව අවුරුදු 5ක් ඉස්සරහට අපි මොකද කරන්නේ? ඒකට හරියන ස්කිල් එකක් ඔයාලා හදාගන්න. ඊළඟ පොයින්ට් එක විදිහට මම කතා කරන්නේ තමන්ව විශ්වාස කරන්න. තමන්ව විශ්වාස කරලා තමන්ට පුළුවන් දේ තමන් කරන්න. තමන්ව විශ්වාස කරන තරමට තමයි තමන් ජීවිතේ මාරම ලස්සන වෙන්නේ. තමන්ට තැනක් දෙන්න ජීවිතේ. ඒ කියන්නේ මම කියන්නේ නැහැ දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරලා තමන් ප්‍රෙෂර් කරන්න, තමන්ගේ තියෙන දේවල් විනාශ කරලා තමන්ට ඕන දේවල් විතරක් කරන්න කියලා මම නම් කියන්නේ නැහැ. මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ඒවා. මම කියන්නේ තමන් වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරොත් තමන්ට ආදරය කරන්න ගත්තා. අපිට රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් ඒ රිලේෂන්ෂිප් එක ඇතුලේ අපි මම මෙයාට ගොඩාක් ආදරෙයි. මම මෙයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. so එහෙම කියන්න ඕන. එහෙම කරන්න ඕන. හැබැයි කවදා හරි මේ පුද්ගලයා ඔයව දාලා ගියොත් so bad. ඒක ගොඩාක් දුක හිතෙන විදිහට ඔයාලා එයාට ලං වෙන්න යන්න එපා. තමන්ව විශ්වාස කරන්න. තමන්ට ආදරය කරන්න. ඒක තමයි මම නම් කියන්නේ තමන් කරන්න ඕන හොඳම දේ. අනිත් එක තමයි ළමයි දැන් ඔයාලා හිතන්න දැන් ඒ ලෙවල් වලින් පස්සේ මට ඩ්‍රීම් තියෙනවා. මට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඔයාලා සල්ලි පස්සේ ගිහිල්ලා හරියනවද? සල්ලි ඕනේ. මම කියන්නේ සල්ලි ජීවත් වෙන්න අත්‍යවශ්‍ය නැහැ කියලා. සල්ලි මනි තමයි අපිව ජීවත් කරන්නේ. මනි හැමදේම මනි. අපි සාමාන්‍යයෙන් අපි මොකක් හරි අලුතෙන් වැඩක් පටන් ගන්න හිතගන්න මනි. සාමාන්‍යයෙන් අපි පොතක් ලියන්න පටන් ගත්ත කියනකො මනි. මොකද පොතක් ලියන්න පෑනක් ඕන. එතකොට පෑන කොළ ඕන. ඊට පස්සේ අපි පොත ලියාගෙන යද්දි අපිට එක කලර්ස් වලින් අපි ඒක වර්ණවත් කරනවා. ඊට පස්සේ තවත්
සල්ලි යනවා. ඊට පස්සේ අපි ඒක print කරන්න ඕන. ඊට පස්සේ අපි ඒකට ලස්සන color background එකක් දාලා අපි ඒක විලඳසට දාන්න. මොනවා කරන්නත් සල්ලි ඕන. මම කියන්නේ නැහැ සල්ලි කියන tool එක අපිට ඕනේ නැහැ කියලා. සල්ලි කියන්නේ ළමයි tool එකක්. ඒක ඔයාලා අමතක කරන්න එපා. ඔයාලා සල්ලි පස්සේ යනවද? ඔයාලා කැමති ඔයාලා සල්ලි පස්සේ යන්නද? නැත්නම් සල්ලි ඔයාගේ පස්සේ යන ගන්න. මම රෙකමෙන්ඩ් කරන්නේ සල්ලි කියන tool එක තමන්ගේ පස්සෙන් යන විදිහට තමන් ඩිවෙලොප් වෙන්න. ඒක තමයි සාර්ථක වෙන්න පුළුවන් උපරිම ක්‍රමය. අපි සල්ලි පස්සේ යන ගත්තොත් අපි තව කෙනෙක්ගේ වහලෙක් විදිහට අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. නෝ බෑ. මම කියන්නේ නැහැ තව කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්න. එපා කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි සල්ලි කියන tool එක පස්සේ යන්න හිතන්න එපා. මොකද එහෙම කරොත් අපි ජීවිත කාලෙම සල්ලි පස්සේ යනවා. සල්ලි අපිව හොයාගෙන ඉන්නේ නැහැ කවදාවත්. ඒ නිසා අද තියෙන රුපියල් 1000ද 2000ද ඒක මැනේජ් කරලා වියදම් කරන්න. ඒක තමයි මම දකින සාර්ථකත්වයේ මුල්ම රහස. right. දැන් මම ඊට පස්සේ ඔයාලට කියන්න දැන් ඔය තේරුම කරාට පස්සේ ඒ වලින් පස්සේ ඔයාලට කරන්න පුළුවන් NVQ level එකේ exam NVQ levels කියලා තියෙනවා. NVQ paths තියෙනවා. ඔයාලා search කරලා බලන්න NVQ තියෙනවා. ඒකේ අපිට skills develop කරගන්න පුළුවන් categories. ඔයාලට ගැලපෙන එක ඔයාලා කරගන්න. මේක promotion එකක් කියව නෙවෙයි. මේක මට ඔයාලත් එක්ක share කරගන්නම ඕන කියලා හිතෙච්ච දෙයක්. අනිත් එක තමයි එකක ඩිප්ලෝමාස් තියෙනවා. ඒ ඩිප්ලෝමා මම ඩිප්ලෝමා කරනවා. ඉතින් මම කියන්නේ ඩිප්ලෝමා එකක් ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ knowledge එක වැඩි කරගන්න අනිවාර්යෙන් කරන්න. අනිත් එක තමයි මේක තමයි හොඳම point එක. මම දැකලා තියෙනවා YouTube videos වල ඔයාලා හැම වෙලාවෙම දකින්න ඇති business කියලා කියන්නේ ළමයි up and down. සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. මම කියන්නේ ඔයාලට කියලා ඔයාලා business එකක් පටන් ගන්න. business කරනවා කියලා කියන්නේ තමන්ටම කියලා business එකක් තියනවා කියලා කියන්නේ තමන් success. ඒ නිසා ඔයාලා business mind එකකින් වැඩ කරන්න දෙපාරක් හිතන්න එපා. business එකක් තමන්ටම කියලා business එකක් පටන් ගන්න ඔයාලා success වෙන්න. business එකක් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ business එකට mind එක හැම වෙලාවෙම හිතන්නනේ. අපිට සල්ලි තියෙන වෙලාවට අපි පොඩ මම නම් කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් මාසෙකට ගන්න සැලරි එකෙන් රුපියල් 1000ක් විතර ඉතිරි කරන්න පටන් ගන්න. තමන්ටම අපි හැමදාම තවත් කෙනෙක් යටතේ ඩිපෙන්ඩ් වෙන්න ලෑස්ති වෙන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා තමන්ටම කියලා චුටි ව්‍යාපාරයක් ආරම්භ කරන්න කවදා හරි දැවැන්ත ව්‍යාපාරයක් බවට එකපත් වෙයි. ඒ නිසා බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකත් සාර්ථකයි. right. අනිත් එක තමයි තමන්ට අනාගතේ ඩිමාන්ඩ් එකක් හම්බ වෙන විදිහේ job parts එකකට තමන් යනවා නම් තමන් කැමති කොහොම life එකකටද තමන් 9 to 5 job එකක් කරන්න කැමති කෙනෙක් නම් තමන්ට ගැලපෙන විදිහේ job එකක් කරන්න තමන් mind එක හදාගෙන තමන් වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට කිසිම වෙලාවක ජීවිතේ දුක් විඳින්න වෙන්නේ නැහැ. දුක් විඳින්න වෙන්නේ නැත්තේ නැහැ. මම නම් එහෙම සාමාන්‍යයෙන් කාගෙන්වත් බැනුම් අහන්නවත් කාටවත් සැකඩ වෙනවත් කැමති නැති කෙනෙක්. මම කියන්නේ මම සක්සස් කියලා මම කියන්නේ නැහැ. හැබැයි ඉතින් අර 9 to 5 job එකක් කරනවා කියලා කියන්නේ මොකද්ද කියලා දන්නව ඇතිනේ. එයාලා කියන දේ කරගෙන යන්න තියෙන්නේ. ඒක මට තේරුනේ මමත් 9 to 5 job එකක් කරා. ඉතින් මම full time job කරපු කාලයක් තිබ්බා. ඉතින් එහෙම වුණාට මට ඒ දේවල් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට මම කිව්වේ ඔයාලා කොහොම හිතනවද නැහැ. ඔයාලා ඒක ඩිපෙන්ඩ් වෙන විදිහට හදාගෙන ඔයාලා 9 to 5 job එකක් කරනවා නම් කරන්න.
ඒකට සමහරට සරල වැඩපක් හම්බ වෙනවා නම් තමන්ගේ බිල්ස් පේමන්ට් ඔක්කොම කරගෙන තමන්ගේ අචීව්මන්ට් අචීව් කරන්නත් තමන්ට ගාණක් ඉතිරි වෙනවා නම් anyway no problem. ඔයාලට ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් නම් ඔයාලා ඒක දිගටම කරගෙන යන්න. ඒකට මම ඔයාලට බෙස්ට් කරනවා. right. මම ලස්සන විසඳසක් කියන්න මේක කියමනක්. ෂවර්න් ඇක්ටර් මම එයාගේ නම දාන්නම්. සාර්ථකත්වය කියලා කියන්නේ සතුට ගැන දෙන්නේ නැහැ. සාර්ථකත්වය සතුට ගැන දෙන්නේ නැහැ. සතුට තමයි සාර්ථකත්වයට හේතු වෙන්නේ. ඔයාලා හිතන්න මේක වැදගත් කතාවක්ද නැද්ද? මම ආයිත් කියන්නම්. සාර්ථකත්වය සතුට ගැන දෙන්නේ නැහැ. සතුට තමයි සාර්ථකත්වය ගැන දෙන්නේ. මේක කියපු කෙනාගේ මම මට තාම මතක නැහැ ඒ නම. මම මෙතනින් දාන්නම් එයාගේ නම. ඒ කියපු විද්වතාගේ සාර්ථකත්වය සතුට ගැන දෙන්නේ නැහැ. සතුට තමයි සාර්ථකත්වය ගැන දෙන්නේ. සතුට ලබා ගන්න නම් අපි සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. right. ඉතින් ඔබ ආස දේ සතුටින් කරන්න. මම ඔයාලට කියන දෙයක් තමයි ඔයා ආස දේ ඔයා සතුටින් කරන්න. එතකොට දැන් ඔයා හිතන්න ඔයාගේ ජීවිතේ ඔයා ආසයි ලස්සන තැන්වල ඇවිදින්න travel කරන්න. ඊට පස්සේ පොත් කියවන්න. ඊට පස්සේ එක්ක සමහර අයට ආසාවක් තිබුණා ගෙදරට වෙලා පැය 24ම නිදා ගන්න. එහෙමත් ආසාවල් තියෙනවා. හැබැයි එහෙම නම් කරන්න එපා ළමයි. මොකද අපිට ජීවත් වෙන්න තියෙන චුට් කිටි කාලයයි. ඉතින් ඒ කාලෙදී අපි ආස කරන දේවල් අපි කරමු. ඒකට අපිට ටූල් එකක් තියෙනවා. ඒ ටූල් එක අපි හොයා ගන්න ඕනේ. ඒ නිසා අපි අපිට පුළුවන් දේවල් අපි ටිකෙන් ටික ළඟා කරගන්න එක තමයි මම නම් කියන්නේ කරන්න ඕන දේ. ඉතින් ඒ නිසා ඔයා ආස කරන දෙයට ඔයා සතුටින් කරන්න. සතුටින් කරන දේ සතුටින් කරන දෙයට ආස කරන්න. මම කියන්නේ සතුටින් කරන දෙයට ආස කරන්න. එතකොට ඔයාලට ඒ දේ හිමින් හරි දවන්ත ලයිෆ් එකක් කියන්නේ දවන්ත ව්‍යාපාරයක් වගේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් වටපිටාවේ සද්දපද්ද ගණන් ගන්න පාවා. මේ වගේ වීඩියෝස් බලන්න කැමති අය ඉන්නවා නම් මේක තව කෙනෙක්ට උපයෝගී වෙයි කියලා හිතෙනවා නම් ඔයාලා මාව subscribe කරන්න. අනිත් එක තමයි මගේ වීඩියෝස් බලන්න මාව මොටිවේට් වෙන විදිහේ කමෙන්ට් එකක් මට දාන්න. මම මේ කියපුවා ඇත්තද බොරුද කියලා yes or no හරිද yes or no කියලා මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. නැත්නම් ඔයාලා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. මම හිතනවා මේක මේ වීඩියෝ එක ඔයාලගේ ලයිෆ් එකේ changing cover එකක් වෙන්න ඇති කියලා. කාලය කියන දේ සීමිතයි දරුවා. ඒ නිසා කාලයට ඉඩ දෙමින් මමත් කාලයට අවනත වෙමින් මගේ ලස්සන කතාව මම නතර කරනවා. ඉතින් මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලන් හිටපු හැමෝටම ලස්සන සුබදායි ජීවිතයක් සතුටු හිතෙන විදිහේ ලයිෆ් එකක් හැමදාම ගත කරාම හැකි වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අදට මම සමු ගන්නවා. හැමෝටම කියන්නේ ආයෙත් මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා bell icon එක click කරන්න. Okay, bye bye. ගොඩක් ආදරේ. එක ආදායම් මාර්ගයක් තියාගෙන ඔයාලට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන විදිහට නම් මම හිතන්නේ නැහැ එක ආදායම් මාර්ගයක් ඔස්සේ ගිහින් අපිට සාමාන්‍යයෙන් මෙහෙමයි. අපිට අපේ බිල්ස් ඊට පස්සේ වතුර බිල්ස් ලයිට් බිල් ඊට පස්සේ ගෙදරට අවශ්‍ය කරන ආහාර පාන ටික ගෙවුනට පස්සේ අපේ පඩිය ඉවරයි. ඊට පස්සේ අපි ආයෙත් ඊළඟ මාසෙ ඉඳන් මුලින් ඉඳන් හම්බ කරගන්න ඕනේ අපේ ඉතිරි බිල්ස් ටික ගෙවාගෙන ආහාර පාන ජීවිතේ කරගන්න. එතකොට ඒ ගෙවෙන කාල පරාසය තුල එතකොට ඔයාලා හිතනවද තවත් ඒක අපිට
අපිට ඩ්‍රීම් එකක් තියෙනවා අපි මේ වයසේදී මේ දේ කරනවා කියලා. ඒ ඩ්‍රීම් එක තියෙන නිසා අපි කරනවද ඒ දේ කරනවද කියලා ඔයාලට සැටිස්ෆයි නැහැනේ. එතකොට ඔයාලා හිතන්න මම ඩ්‍රීම් එකට මම ආසාවෙන් ඉන්නවා වෙහිකල් එකක් ගන්න ලස්සන වෙහිකල්. හොඳ කා එකක් ගන්නවා. මේ වයසේදී මට අවුරුදු 25 වෙද්දි මම මේ දේ කරනවා කියලා අපි හිතුවොත් අපිට ඒක ආදායම් මාර්ගයක් ඇතිද? අද අපි මම ගොඩාක් වීඩියෝස් වල දැකලා තියෙනවා සාර්ථක වෙච්ච මිනිස්සු ඒගොල්ලොන්ගේ එයාලා ආස කරන ලයිෆ් එක එදා දෙන්නේ නැතුව ඒක තව අවුරුදු 5කින් මම මේ දේ ඉන්වෙස්ට් කරොත් මට මොනවද හම්බ වෙන්නේ කියන දේ හිතලා තමයි එයාලා පරිභෝජනය කරන්න නතු වෙන්නේ. එතකොට දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ජීවිතේ ඒ ලෙවල් වලින් පස්සේ ආදායම් මාර්ගයක් එක ආදායම් මාර්ගයකට අපේ දවස කවර්ස් වෙන්න අපි ගියොත් අපිට කවදාවත් සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. මම තීරණය කරපු දෙයක් තමයි එක ආදායම් මාර්ගයකින් අපිට කවදාවත් ලයිෆ් එක ඉස්සරහට යන්න බෑ.